කොහොමද මගේ යාළුවන්ට. ඉතින් වෙනදාගේ අදත් ඔන්න මම ආවා සුපිරිම් පිරිවිවයක් අරගෙන. ඉතින් අද මම අරන් ආවේ වෙනස්ම ටයිප් එකේ ෆිල්ම් එකක්. සමහර අය නම් නම කිව්වම දන්නවත් ඇති සහ දැන්ටම බලලා ඇති. ඉතින් ඒ 28 days later කියන 2002 දී නිකුත් වුණ හොරර් sci-fi ෆිල්ම් එක. ඉතින් මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට ෆිල්ම් එකේ කතාව නම් සුපිරියි. මම කතාව නම් මෙතනින් සාරාංශ කරන්නේ නැහැ. වෙනදා කියනා වගේම ඒකෙන් ෆිල්ම් එකේ රසය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඒකගේ මතක් කරනවා මේ වගේ ෆිල්ම් රිව්‍යු දෙකටම නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. ඉතින් තවත් මම කතා කරන්නේ අපි කෙලින්ම යමු රිව්‍යු එකට. කතාව ආරම්භයේදී පෙන්නන්නේ මිනිසුන් එකතු වී එකිනෙකා මරා ගන්න කෝලාහලයක් වගේ දර්ශනයක්. අපිට තාම පැහැදිලි නෑ මිනිසුන් මෙච්චරම දරුණු විදියට එකිනෙකා මරා ගන්නේ ඇයි. ඉතින් දැන් පෙන්නන්නේ මිනිසුන් 3 දෙනෙක් අනවසරෙන් ඇතුල් වෙනවා chimpanzee හිර කරලා පරීක්ෂණ කරන ලැබ් එකකට. මෙතන තමයි අපිට පැහැදිලි වෙන්නේ අර කලින් මිනිසුන් එච්චරම දරුණු විදියට එකිනෙකා මරාගත්තේ ඇයි. මෙතන මේ ඉන්න chimpanzeeන්ට ඇති වෙලා තියෙන ආසාදනයක් නිකන් හිමක් කොමන් නැතුව කේන්තියක් වගේ දෙයක්. ඉතින් මේ 3 දෙනා මේකේ බරපතලකම නොදැන මේ chimpanzeeන් කූඩු වලින් නිදහස් කරනවා. මේකෙන් වෙන්නේ මේ chimpanzeeන් කූඩු වලින් එළියට ඇවිත් මේ අය හපා කන එක. මොකද මේකෙන් වෙන්නේ දැන්ටම පැතිරලා තියෙන වෛරස් එකකින් බේරෙන්න තිබ්බ අන්තිම අවස්ථාවක් නැතු යන එක. මොකද මේ chimpanzeeන්ව මේ විදිහට ලැබ් එකක තියාගෙන පරීක්ෂා කරලා තියෙන්නේ වෛරස් එකට ප්‍රති වෛරසයක් හොයාගන්න. ඉතින් මේ වෛරස් එකිනෙකාට බෝවන ක්‍රම දෙකක් තියෙනවා. මේ වෛරස් එක හැදිලා තියෙන කෙනෙක් තවත් කෙනෙක් හපා කෑවොත් හරි එයාගේ ලේ අනිත් කෙනාගේ ඇඟට ගියොත් හරි වගේ ක්‍රම වලින්. දැන් අපිට ෆිල්ම් එක පෙන්වන්නේ මේ සිද්ධියෙන් දවස් 28කට පස්සේ. ජිමි කියන මිනිස්සෙක් ඇඳුම් නැතුව නිරුවතින් ඉන්නවා රෝහලක ඇඳක. ඉතින් මේලා ජිමි මේ ඇඳෙන් බහැලා බලනවා හොස්පිටල් එකේ කවුද ඉන්නේ කියලා. ඒත් එයාට දකින්න ලැබෙන්නේ කවුරුවත් නැති බඩු එහෙම හැවිච්ච රෝහලක්. මේලා ජිමිට හිතා ගන්න බෑ මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඇයි මෙහෙ මිනිස්සු කවුරුත් නැත්තේ? මෙච්චර නගර විනාශ වෙලා තියෙන්නේ ඇයි? දැන් ජිමි මුළු නගර පුරාම ඇවිදලා බලනවා කවුරු හරි නගරේ තාමත් ඉන්නවද කියලා. ඒත් පේන විදිහට නම් මුළු පළාතෙම එක මිනිස් පුල්ටක්වත් නැහැ. අන්තිමට මෙහෙම ඉතින් මුළු නගර පුරාම ඇවිදලා ජිමි එනවා එක තැනකට. ඒ පල්ලියකට. දැන් පල්ලිය ඇතුළට යන ජිමි දකින්නේ මැරලා වැටලා ඉන්න මිනිස්සු ගොඩක්. මේලා මේ මැනිච්ච මිනිස්සු අතර කවුරු හරි ජීවත් වෙනවද කියලා බලන්න ජිමි ඒ පැත්ත බලන් හෙලෝ කියනවා. ඒකත් එක්කම අර වෛරසය ආසාදනය වුණ මිනිස්සු කීප දෙනෙක් ජිමි දිහා බලනවා. ඒත් තාම ජිමි කිසි දෙයක් දන්නේ මේ වෛරසය ගැනවත් මේ විකෘති වුණ මිනිසුන් ගැනවත්. දැන් මේලාවේ මේ විකෘති වුණ මිනිසුන් ජිමි පස්සෙන් පානන ගමන් ඉන්නේ. ජිමිට තාමත් හරියටම තේරුම් ගන්න බෑ මේ මිනිසුන්ව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ජිමි පණ කනාගෙන දුවනවා මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න. ඒත් මේලා මේ ජිමිගේ වාසනාවකට වෙස්මුණු දාගත්ත මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා ජිමිව බේර ගන්නවා. දැන් මේ දෙන්න ජිමිවත් ඒකගෙන යනවා කඩයක් වගේ තැනකට. ඒක අර වෛරසය ආසාදින මිනිස්සුන්ගෙන් බේරෙන්න මේ දෙන්න හංගෙන්න තැනක්. දැන් ඉතින් මේ දෙන්න ජිමිට මේ දෙන්න කවුද කියලා අඳුන්වලා දෙනවා. මෙතන කෙනෙක් පිරිමි කෙනෙක් සහ ගැහැණු කෙනෙක්. පිරිමි කෙනා මාක් සහ ගැහැණු කෙනාගේ නම සෙලීනා. ජිමි කෙලිම මෙයාගෙන් අහන්නේ මේ ලෝකෙට මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ. ඒත් මෙයාට නම් පුදුමයි මේ කිසි දෙයක් ගැන ජිමි දන්නේ නැති එක ගැන. ජිමි කියන විදිහට එයා පත්තර බෙදෙන කෙනෙක්. එයා එක දවසක් බයිසිකලයෙන් පත්තර බෙදෙන අතරතුර ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. එදායින් පස්සේ අද තමයි අර උදේ රෝහලේ ඇඳින් නැගිටලා තියෙන්නේ. ඉතින් මෙහෙම ජිමි සීසුන්ව ඉන්න කාලේ තමයි මේ හැම දෙයක්ම උනේ කියලා මේ දෙන්න ජිමිට කියනවා. ඒ ජිමිට නම් තාමත් හිතා ගන්න බෑ මේ ලෝකේ එකපාරට සිද්ධ වුණේ මොකද්ද. ජිමි තාමත් දන්නේ නැහැ එයාගේ අම්මයි තාත්තවත් තාම ජීවත් වෙනවද. මේ ළඟ ජිමි මොරන්ඩ් වෙලා යන්න හදනවා එයාගේ අම්මයි තාත්තයි හොයාගෙන. ඒ සෙලීනාම් කියන්නේ මේ රෑ ගියොත් ඔයාට ඔයාගේ දෙමව්පියන් ළඟට පණ මිටින් නම් යන්න හම්බෙන්නේ නැති වෙයි. මේ දේ ඇහුවට පස්සේ ජිමිට තේරෙනවා මේ සෙලීනා කියන දේ ගැන බරපතලකම. මේ දේවල් වලින් පස්සේ මේ 3 දෙනාම එදා රෑ නින්දට ගිහින් පහවදා උදේම පිටත් වෙනවා ජිමි ජීවත් වෙලා හිටපු පැත්තට. ඉතින් මෙහෙම ජිමි ආයේ ගෙදරට ගිහින් දෙමව්පියන් ඉන්නවද කියලා බලද්දි ජිමි දකින්නේ අර වෛරසය ආසාදනය වෙලා ඒ දෙන්න ඇඳ උඩ මිය ගිහින්. මේ දෙයින් පස්සේ ජිමිට සෑහෙන් අවුල්. අවුලෙන් ඉන්න ජිමි දිහා බලලා සෙනීනා සහ මාක් පාවා කියන්නේ මේ වෛරසෙන් එයාලගේ පවුල් අය නැති වුණ විදිය ගැන. ඉතින් මේගොල්ලෝ තීරණය කරනවා දැන් අඳුරත් වැටිගෙන එන නිසා එදා රෑ ජිමිගේ ගෙදර නවතින්න. ඉතින් මෙහෙම මේ කට්ටිය රෑ නිදාගෙන ඉන්න අතරේ වෛරස නිසා සොම්බියෙක් බවට පත් වුණ මිනිස්සෙක් ජනේලයක් කඩාගෙන පයින්නවා මේ දෙන්න නිදාගෙන ඉන්න තැනට. ඉතින් මේ වෙලාවේ මේ සොම්බියාගෙන් බේරෙන්න මේ 3 දෙනා මේ සොම්බියත් එක්ක පොර බදිනවා. සෙලීනා මේ වෙලාවේ පිහියක් අරන් ඇවිත් මේ සොම්බියව මැරුවත් අර සොම්බියා මැරෙන්න කලින් මාක්ව හපා කාලා. ඒත් මේක දකින්න සෙලීනා දෙපාරක් හිතන්නේ නැතුව මාක්වත් එතනම මරනවා. සෙලීනා කියන විදියට ඒ දේ හරි හෝ වැරදි වුණත් තමුට බේරෙන්න ඕන නම් සහෝදරයාට උනත් ආසාදනය වෙලා නම් එයාව මරන්න වෙනවා. ඉතින් එදා රෑ මේ දෙන්න මෙතන රාත්‍රිය ගත කරලා පහවදා ආපහු ගමන යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා මෙහෙම යන අතරමඟදී එකපාරට දකින්නේ ඈත තියෙන බිල්ඩින් එක පත්තු වෙන එළියක්. දැන් සෙලීනා සහ ජිමි යනවා එළියේ තියෙන බිල්ඩිම පැත්තට.
ඉතින් මෙහෙම පඩිපෙළ දිගේ උඩට නගින ජිමි සහ සෙලිනා දකින්නේ සොම්බීන් වගේක් ඒගොල්ලන්ගේ පස්සෙන් ඇවිල්ලා. මෙයාගෙන් බේරෙන්න ඉක්මනට උඩට දුවන ජිමිට සහ සෙලිනාට හම්බෙන්නේ තවත් එස්මුණක් දාගත්ත මිනිස්සෙක්. එයා ජිමිට සහ සෙලිනාට කියනවා 157 වෙනි ෆ්ලැට් එකට යන්න මං එයා ගැන බලා ගන්නම්. ඉතින් මේ වෙලාවේ සෙලිනාට සහ ජිමිට වෙන කරන්න දෙයක් නැති නිසා මේ මිනිස්සයා කියන විදියට 157 වෙනි ෆ්ලැට් එකට යනවා. ඉතින් අර මිනිස්සයා තනියම කොහොම හරි අර සොම්බින් එක සටන් කරලා දැන් එනවා සෙලිනා සහ ජිමි ඉන්න තැනට. ඉතින් මේ මිනිස්සයාගේ නම ප්‍රෑන්ක්. තව යාට ඉන්නවා හැනා කියලා දුවකුත්. ප්‍රෑන්ක් නම් සෙලිනා සහ ජිමිම සතුටින් මෙයාගේ තැනට පිළිගත්තත් හැනා ගැන වැඩි කැමැත්තක් නැති පාටයි. ප්‍රෑන්ක් නම් ඉන්නේ සතුටින්. මොකද ප්‍රෑන්ක් හිතන් ඉඳලා තියෙන්නේ එයාලා විතරයි සොම්බි නොවන මිනිස්සුන්ට මේ නගරේ ඉඳලා තියෙන්නේ. ජිමියන් සෙලිනාටත් කියන්නේ පේන විදියට ප්‍රෑන්ක් නම් හොඳ මිනිස්සෙක්. දැන් ඉතින් ජිමි පෞගේ දවස්වල සිද්ධ වුණ දේවල් වලින් පස්සේ ලැබුණ මේ නිදහසෙන් රැවුලත් කපලා හැම සුවදායක නිින්දක් දාන්න යනවා. පහුවදා උදේම අවදි වෙන මේ කට්ටියම ප්‍රෑන්ක්ගේ රේඩියෝ කරන් බලන්නේ මේ වසංගතයෙන් දී බේරාගත්ත ඉන්න තැන් ගැන විකාශනයක් එහෙම යනවාද කියලා. ඒත් එකම මේලාවේදී යනවා හමුදාවයි කරන විකාශනයක්. හමුදාව කියන විදියට අපි ඉන්නේ කඳවුරක මැන්චෙස්ටර් වල දී බේරාගත්ත ඉන්නවනම් එන්න අපි ළඟට අපි අරව ආරක්ෂා කරන්නම්. ඉතින් මේ කට්ටියට තාම ෂුවර් නෑ මේක කලින් රෙකෝඩ් කරපු එකක්ද නැත්නම් ළඟදි කරපු විකාශනයක්ද. ඉතින් මේව තවත් හිර වෙලා හිටියොත් වතුර සහ කෑම නැතුව මැරෙන්න වෙන නිසා ප්‍රෑන්ක් නම් කියන්නේ අපි මේ ගමන පිටත් වෙමු. ඒ සෙලිනා මේ දෙයට විරුද්ධයි. එයා කියන්නේ මේක නිකන් නිකරුණේ මැරෙන්න හදන වැඩක් විතරයි. අන්තිමට ඉතින් කොයින් කොහම හරි හැමෝම කැමතිලා දැන් ප්‍රෑන්ක්ගේ වණ්ඩිය නැගලා හැමෝම ගමන පිටත් වෙනවා. දැන් නම් සතුටින් හැමෝම එකතු වෙලා මේ ගමන යන ගමන් ඉන්නේ. ඒත් අවාසනාවකට එක තැනකදී වාහනේ ඉස්සරහා රෝදේ පුපුරන්න ගන්නවා. දැන් ඉතින් ගමනක් පැත්තකින් තියලා හැමෝම එකතු වෙලා වාහනේ අමතර ටයර් එක වාහනේට හයි කරන ගමන් ඉන්නේ. ජිමි මේලාවේ ඈතින් දකින්නවා සොම්බීන් වගේක් මෙයාලා මේ ඉන්න පැත්තට දුවගෙන එනවා. මේක දකින්න හැමෝම දැන් මේ අය මෙතනට එන්න කලින් වාහනේ ටයර් එක මාරු කරන්න හදන්නේ. අනිත් අය වාහනේ උස්සන් ඉදී හැනා තමයි ටයර් එක මාරු කරන්නේ. දැන් අර සොම්බීන් එන්නෙන්නම ලං වෙලා තාමත් හැනා ඉන්න ටයර් එක දාන ගමන් ඒත් අන්තිමට කොහොම හරි මේ අයව අහුවෙන්න ඔන්න මෙන්න තියලා මේ කට්ටිය මෙතනින් පැන ගන්නවා. නිකම්ම නෙමෙයි අර සොම්බීන්ට හොඳ කින්ඩියකුත් දාලා. දැන් ඉතින් මෙහෙම මේ යන අතරමඟදී දකින්නවා කැම්බීම තියෙන ලොකු ෂොප් එකකුත්. ප්‍රෑන්ක් සහ කට්ටියම දැන් හදන්නේ හොඳින් shopping පාරක් දාන්න. දැන් ඉතින් කට්ටියම එකිනෙකාට කූඩාරම් කඩේම හිස් කරන්න වගේ හදන්නේ. ඒත් ප්‍රෑන්ක් සහ ජිමියා හිස් කරන්නේ වෙන දෙයක්. ඉතින් මෙහෙම අරගත්ත බඩුත් කාර් එකේ දාගෙන ආවව කට්ටියම පිටත් වෙනවා ගමන. දැන් ඉතින් මෙයා එන්නේ මැන්චෙස්ටර් වලට ටිකක් ළඟ අර සොම්බීන් නැති ලස්සන පැත්තකට. මෙයා දැන් අර අරගත්තු කෑම හිමක දැන් කන ගමන් ඉන්නේ. මෙයා මේලාවේ තීරණය කරනවා දැන් හවස් වෙලා නිසා මෙතන එදා රැය ගත කරලම හෙට උදේම ගමන පිටත් වෙන්න. මොකද දවල්ට වඩා රැයට ගමන් කරන එක ඉතා භයානක නිසා. දැන් ඉතින් උදේ වෙලා සෙලිනා ප්‍රෑන්ක් හැනා ආවව ගමන යන්නත් ලෑස්තිලා. ඒ ජිමි නම් තාම නිදි. ඉතින් නිදිමතේම ජිමි දුවනවා කාර් එක ඇතුළට. ඉතින් මෙහෙම කාර් එකේ සෑහෙන දුරක් ගෙවාගෙන ඇවිල්ලා දැන් අර හමුදාවේ අය ඉන්නවා කියපු තැනටත් ලං වෙලා. දැන් කට්ටිය වාහනෙන් බැහැලා බලනවා කියපු විදිහට හමුදාවේ අය ඉන්නවද. ඒත් මෙයාට දකින්න හම්බෙන්නේ නම් කවුරුත් නැති අතාරලා දාපු තැනක්. ඉතින් මේකෙන් ප්‍රෑන්ක් නම් සෑහෙන කලකිරෙනවා. මොකද මෙච්චර ජීවිතයේ අවදානමේ දාගෙන මෙච්චර දුරක් ඇවිත් වැඩක් නැති වුණ එක ගැන. සෙලිනා ජිමි නම් ප්‍රෑන්ක්ට කියන්නේ කරන්න දෙයක් නෑ අපි මේ වැඩේ අතරලා ආපහු යමු. ඒක ප්‍රෑන්ක් නම් ඉන්නේ තරහෙන්. එයා සෙලිනා සහ ජිමිට කෑ ගහන්නේ අපි මොන මගුලේද යන්නේ. ඉතින් මෙහෙම කියලා ප්‍රෑන්ක් යනවා තවත් ඇතුළට තවත් මෙතන සෝදිසි කරන්න. ඉතින් මෙහෙම ඇතුළට ගිහින් ඉන්න ප්‍රෑන්ක් දකින්නවා මැරිච්ච සොම්බියෙක් වහලේ උඩ වැටලා ඉන්නවා. දැන් ළඟට ගිහින් මේ ගැන බලන ප්‍රෑන්ක්ට නම් වෙන්නේ අවාසනාවන්තම සිද්ධියක්. ඒ අර මැරිච්ච සොම්බියාගේ ලේ බිඳුවක් ප්‍රෑන්ක්ගේ ඇහැට වැටෙන එක. දැන් ප්‍රෑන්ක් හොඳටම දන්නවා එයා තව ටිකකින් සොම්බියෙක් වෙන්න යන්නේ. ඉතින් ප්‍රෑන්ක් තමන්ගේ දුවට තියෙන ආදරයට මේ ගැන කියලා එයාට මෙතනින් යන්න කියනවා. දැන් ප්‍රෑන්ක් ඉන්නේ සොම්බියෙක් වෙලා සෙලිනා සහ ජිමිට ප්‍රෑන්ක්ව මරණ ඇරෙන්න කරන්න වෙන දෙයක්වත් නැහැ. එකෙන් හැනත් කෑ ගහන්න ගන්නවා තාත්තට මොනවත් කරන්න එපා කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා දැන් ජිමි හදන්නේ ප්‍රෑන්ක්ව මරන්න. ඒත් එකපාරට මෙතනට හමුදාය ඇවිල්ලා වෙඩි තියලා ප්‍රෑන්ක්ව මරනවා. දැන් හමුදාය මේ තුන් දෙනාව අරන් යනවා එයාලගේ කඳවුරට. මේ ඉන්නේ කඳවුරේ ප්‍රධානියා මේජර් හෙන්රි. හෙන්රි මෙයා පිළිගන්නවා මේ කඳවුරට. සා එයාට ලබා දෙන හොඳම පහසුකම්. ඒත් හැනා නම් ඉන්නේ එයාගේ තාත්තා නැති වුණේ ගැන සෑහෙන දුකින්. ඉතින් බහෝදා උදේ නැගිටලා මේජර් හෙන්රි හමු වෙන්න යන ජිමිට හෙන්රි පෙන්නනවා සොම්බීගෙන් ආරක්ෂා වෙන්න කඳවුරේ දාලා තියෙන ආරක්ෂක උපාංග. ඒ වගේම හෙන්රි තා විශේෂ දෙයක් ජිමිට පෙන්නනවා. ඒ මේල කියන හිර කරන් ඉන්න සොම්බියෙක්ව. මේල කියන්නේ කඳුර හිටපු සෙබලෙක්මයි. හෙන්රි මේලව තියන් ඉන්නේ මේ වෛරසය ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න. ඉතින් දැන් කට්ටිය මින්නේ රෑකෑම කන්න ගමන්. ඒත් මේ වෙලාවේ එකපාරටම කඳුරේ සයිරන් එක නාද වෙන්න ගන්නවා.
ඒ සොම්බින් වගේ කඳුරට පැනලා. ඉතින් කෑම පැත්තකට දාලා දැන් හැමෝම යනවා සොම්බින්ව මරන්න. ඉතින් කොහොම හරි අන්තිමට එක සොම්බියෙක්වත් නැති වෙන්නම හමුදාවේ සොම්බින්ව මරලා දානවා. මේකෙන් පස්සේ පෞද්ගලිකව ජිමිව හම්බෙන හෙන්රි සතුටට යාට පොලිස් මත්පැන් සංග්‍රහයකුත් ලබා දෙනවා. ඒත් මේලාවේ ජිමි දැනගන්නවා හෙන්රි ගැන ඇත්ත. එයා මොකටද රේඩියෝ විකාශනය කරේ කියලා. හෙන්රි මෙහෙම රේඩියෝ විකාශනය කරලා තියෙන්නේ මෙයාගේ හමුදායට කාන්තාවල් ලබා දෙන්න. මේක ඇහුවට පස්සේ හොඳටම කලබල වෙන ජිමි එලින්ම දුවගෙන යනවා සෙලීනා සහ හැනා ඉන්න දිහාවට. දැන් ජිමි සෙලීනා සහ හැනාවත් තරම් පැනලන ගමන් ඉන්නේ. ඒ තවාසනාවකට මෙහෙම පැනලා යන අතරතුරදී මෙයා ආපහු අතාවක් හමුදාවටම අහු වෙනවා. දැන් සෙලීනා සහ හැනාව මෙයා අරන් ගිහින් ජිමිව දානවා හඳවුරේ තියෙන කූඩුවකට. දැන් ජිමිව සහ එයත් එක්ක ඉර කරලා ඉන්න තව කෙනෙක්ව මරන්න අරන් යන්න හදන්නේ. මෙයාලා මෙහෙ මරන්න අරන් යන්නේ කැලේකට. ඒ ජිමිත් එක්ක ආපු කෙනා නම් හමුදාවේ සෙබළු දෙන්නගේ මැරුම් කෑවට ජිමි නම් කොහොම හරි මේ දෙන්නගෙන් ඇස්සාලා පැන ගන්නවා මෙතනින්. මෙතනින් පැන ගන්න ජිමි දැන් කෙලින්ම එන්නේ සෙලිනව හැනාවයි හොයාගෙන අර කඳවුරට. මේලායි පෙන්වන්නේ අර හමුදාවේ පිරිස් සෙලිනටයි හැනාටයි බලහත්කාරකම් කරන්න හදනවා. දැන් ජිමිත් ඇවිල්ලා ආපහු කඳවුරට මේ ගැන හමුදාවයත් දැනගෙන. දැන් ජිමිව මරන්න ජිමිව හොයන්න ගන්නවා. ඒත් මේලාවේ මොලෙන් ගේම ගහන ජිමි හැංගිලා ඉඳලා හමුදාවේ එකින් එක බාවනවා. මේලාවේ ජිමි අර දම්වැල් දාලා හමුදාවෙන් හිර කරන් හිටපු සොම්බියාවත් නිදහස් කරනවා. මේකින් වෙන්නේ මේ සොම්බියා සෙලිනා සහ හැනාව තියන් ඉන්න තැනට පැනලා එතන ඉන්න හමුදාව අයව මරණ එක. ඒත් එකම සෙලිනා සහ හැනත් මේ ලැබුණු අවස්ථාවෙන් මෙතනින් පණ ගන්නවා. මේලා මේ වෙන හැමදේම ජිමි තොරෙන් ජනේලයෙන් බලන් ඉන්නේ. එයා හදන්නේ කොහොම හරි සෙලිනා සහ හැනාව මෙතනින් එළියට ගන්න. මේලාවේ ඇතුළට යන ජිමි දකිනවා සෙලිනාව තියාගෙන හිර කරන් ඉන්න සෙබලෙක්. ජිමි කොහොම හරි මේ සෙබලට ගහලා මරලා දාලා සෙලිනා සහ හැනාව මෙතනින් එළියට එක්කන් එනවා. ඉතින් මෙයා ගිහින් මේව නගින්න හදන්නේ එයාලා අර කලින් ආපු වාහනේටමයි. ඒත් මේ වාහනේ දුර අරිද්දිම කට්ටිය දකින්නේ මේජර් හෙන්රිව. ඉතින් මේ වෙලාවේ මේජර් හෙන්රි ජිමිටත් වෙඩි තියනවා. ඒත් මේලාවේ ඩ්‍රයිවර් සීට් එකේ ඉන්න හැනා වාහනේ අරන් යනවා හෙන්රිත් එක්කම පිටිපස්සට. ඒ හැනා දැකලා තියෙනවා අර ජිමි නිදහස් කරපු සොම්බියා එයාලා පැත්තට එනවා. ඉතින් මේ සොම්බියා පිටිපස්සේ සීට් එකේ ඉන්න හෙන්රිව දැන් ඇදලා ගන්නවා එළියට. ඒකත් එක්කම වාහනේ ආපහු වේගෙන් ඉස්සරහට අරන් යන හැනා සෙලිනා සහ වෙඩි වැදුණු ජිමිවත් දාගෙන මෙතනින් කොහොම හරි පැන ගන්නවා. ඉතින් වාහනේ එද්දි සීන් ඇති වුණ ජිමි නම් ආපහු නැගිටින්නේ අලුත්ම දවසක හොඳ සැප පහසු ඇඳකින්. ඒ සෙලිනා ජිමි සහ හැනාවත් අරන් ඇවිල්ලා අර සොම්බිලා නැති ලස්සන පැත්තකට. ඉතින් මේ වෙලාවේ මෙයාලා මේ ඉන්න පැත්තෙන් යනවා ගුවන් යානයක්. ඉතින් මේ තුන්දෙනා මෙයාගෙන් උදව් ඉල්ලන්න ඒ ගුවන් යානයේ පැත්තට අතවරනවත් එක්කම මේ සුපිරිම කතාව අවසන් වෙනවා. ඉතින් අද කතාව සුපිරි නම් මං ඉල්ලනවා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන්න කියලා. ඉතින් ආපහු මේ වගේ සුපිරි ෆිල්ම් රිවිව් එකකින් හම්බෙන තුරු අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.